ඇයගේ නම පේශකාර. ඇයගේ නම පේශකාර. මොකක්ද නම? පේශකාර. බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කළා. පේශකාර දියණිය කියන්නේ බොහෝමත්ම ඥානවන්ත ප්‍රඥාවන්ත දියණියක්. වයසින් අඩු වුණාට ඇය සසල පුරුදු කරගෙන යන මහා ප්‍රඥා මහිමයක් තියෙන දියණියක්. බුදුරජාණන් වහන්සේ මේ බණ අහන සැරලකින් ප්‍රශ්න කිහිපයක් විමසුවා. පළවෙනි ප්‍රශ්නය මතක තියාගන්න පින්වත, ඔබ කොහේ ඉඳලාද ආවේ? ඔබ කොහේ ඉඳලාද ආවේ? කවුරුවත් උත්තරයක් දෙන පාටක් පේන්න නැහැ. ඔය අතර පේශකාර දියණිය නැගිට්ටා. උත්තරයක් දුන්නා. නොදනිමි ස්වාමීනි, නොදනිමි ස්වාමීනි, දන්නේ නැහැ බුදුහාමුදුරුවනේ. දෙවෙනි ප්‍රශ්නය බුදුහාමුදුරුවෝ විමසනවා මිනිස්සුන්ගේ. පින්වත, ඔබ කොහේද යන්නේ? යන්නේ කොහේද? යන්නේ කොහේද? කිසිම කෙනෙක් උත්තරයක් දෙන පාටක් නැහැ. ආයේ පේශකාර දියණිය නැගිට්ටා. උත්තර දෙනවා, ස්වාමීනි නොදනිමි, නොදනිමි ස්වාමීනි. පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙකටම උත්තරය දන්නේ නැහැ කියලා. ඊළඟට බුදුහාමුදුරුවෝ තුන්වෙනි ප්‍රශ්නය අහනවා, දන්නේ නැද්ද? පළවෙනි දෙවෙනි ප්‍රශ්න දෙකටම උත්තරය අහන්නේ දන්නේ නැහැ කියලානේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ තුන්වෙනි ප්‍රශ්නය අහනවා, දන්නේ නැද්ද? කිසිම කෙනෙක් කටහරින්නේ නැහැ. පේශකාර දියණිය නැගිට්ට උත්තර දුන්න බුදුහාමුදුරුවනේ, දන්නවා, දන්නවා, දනිමි ස්වාමීනි. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය දන්නවා කියලා කියනකොටම බුදුරජාණන් වහන්සේ අහනවා හතරවෙනි ප්‍රශ්නය, දන්නේද? දන්නවද? හැමෝම නිරුත්තරයි. පේශකාර නැගිට්ට උත්තර දුන්නා, දන්නවා ස්වාමීනි, දන්නවා බුදුහාමුදුරුවනේ. දැන් බුදුහාමුදුරුවන්ට පේන්නේ මේ බණ අහන 12000 සෙනග අතර සමහර අය උගුරු ඉන්නේ. බලහල්ලක මේ පොඩි නාටකයේ කෙල්ලගේ තියෙන පඬිතලා අහන ප්‍රශ්නයට නැගිට උත්තර දෙනවා. කිසි ගානක් නැතුව සමහර අය ඒ වෙලාවේ ඒ දියණිය එක්කලා තරහ ගත්තා. ඒකට බුදුහාමුදුරුවන්ට පේනවා සමහර මිනිස්සු මේ දියණිය සමග හිතේ වෛරයෙන් තරහෙන් තමයි වාඩි වෙලා මේ බණ අහන්න ලෑස්ති. පළවෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ අහනවා, පින්වත, කොහේ ඉඳලාද ආවේ? කොහේ ඉඳලාද ආවේ? පේශකාර දෙන උත්තරේ මතකද? නොදනිමි ස්වාමීනි. මතක තියාගන්න ලේසි විදියට කියනවා, දන්නේ නැහැ කියලා කිව්වා. මේ අහන්නේ මොකක් කියලාද? දන්නේ නැහැ කියලා කියන්නේ පේශකාර දියණිය මොකක්ද? සසර ඇවිදින ගමනේ මේ මනුෂ්‍ය
මනුෂ්‍ය ලෝකයට එන්න පෙර හිටපු තැන ගැන පේශකාර දියණිය දන්නේ නැහැ කියලා කිව්වා. මනුෂ්‍ය ලෝකයට එන්න ඉස්සරලා හිටපු තැන ඇය දන්නේ නැහැ. මේ කුඩා අරුඹඩ මහේන්ද්‍රාරාමේ බණ අහන්න ආපු අය දන්නවද? මේට එන්න ඉස්සරලා හිටපු තැන ගැන දන්නේ දැනගන්න ඕනද එපා? දැනගන්න ඕනද එපා? ඉපට උත්තර දෙන්න වැස්සුත් වෙනවා වගේ. දැනගන්න තිබුණා හොඳයි. ඒ කියන්නේ කිසිම වෙනසක් නැහැ. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු කට්ටියයි පුරා අරුමුඩ ඉන්න කට්ටියයි දෙගොල්ලොම එකයි. දෙගොල්ලොම එකයි. කිසි වෙනසක් නැහැ. ඔය වගේම බුදුහාමුදුරුවෝ ගානට මිනිස්සු වෙනවා. සමහර වෙනවා බුදුහාමුදුරුවන්ට බලලය. සමහර වෙනවා බුදුහාමුදුරුවන්ට වැදලය. සමහර වෙනවා බණ අහලා යන, සමහර වෙනවා ප්‍රශ්න අහලා උත්තර හොයාගන්න. ඔය අතර ඉඳියා තවත් සමහර පිරිසක් ඒ තමයි බුදුහාමුදුරුවෝ ගානට එන්නේ මොනවටද? බුදුහාමුදුරුවන්ගේ ශාස්ත්‍ර අහන්න. සමහර විද්‍යාවෙන් ඉති බුදුහාමුදුරුවෝ ශාස්ත්‍රකාරයෙක්. ශාස්ත්‍ර අහන්නත් වෙනවා. අපි හරිය ආසන්නේ ශාස්ත්‍ර අහන්නේ. අදත් ඒවම කොතරම් හරි ශාස්ත්‍ර කියන දිනුනො වැහලා ගිහිල්ලා ආයෙත් සල්ලි දෙනවා. උදේ පාන්දර වැඩට යන ගමන් කවුරු හරි කාන්තාර සාරියක් පටලෝ වෙන මල්ලක් කෙල්ලගෙන ශාස්ත්‍රයේ කියා යනකොට යනගමන් මොනට අහන්නොත් හිතනවා අද මගේ වෙලාව හොඳ ඇති. යමින් ගමනම ඕකට ශාස්ත්‍රයේත් අහලම ඔෆිස් ගියොත් හොඳයි. ඉතින් අපද කරනවා කාන්තාව අල්ලගෙන මේ පිරිමි කෙනාගේ මැදගින්නේ. මැදගිල්ලෙන් අල්ලගෙන මුලින්ම ශාස්ත්‍රයේ කියන්නේ මොකද්ද? ශාස්ත්‍රය මුලින්ම ඕනම ශාස්ත්‍රයකට මුලින්ම කියන්නේ මාත්‍ය ලෝභය කියලා. ඒ කියන්නේ හරි ඉල්ලලා ගන්න දෙන්නවා වෙනවා. ශාස්ත්‍රයේ ඉගෙනුනාම ඉල්ලලා ගන්න දෙන්නම වෙනවා. පටන් ගත්තම මාත්‍ය ලෝභය. නොවේක ඒ ශාස්ත්‍ර නම් අපිට කියන්න පුළුවන් නේ. මිනිස්සු හරිය ආසයි ශාස්ත්‍ර. එදා බුදුහාමුදුරුවෝ මගහරිනවා. එහෙම අය බුදුහාමුදුරුවෝ මගහරිනවා. හේතුව නොදන්නකමට නෙමෙයි, තේරුමක් නැහැ. අර තේරුම මේ යකඩියාම නැවත අවශ්‍යක කාටවත් ප්‍රයෝජනයක් නැහැ. නිකන් කාලය ගත වෙනවා විතරයි. සමහර අය ඉන්නවා එල්ලුණාම ඒවයි එල්ලිලාම ඉන්නවා වගුරු වගේ. අය මොනම හේතුවක් නිසාවත් අතාරින්න. ඉන්දියාව තරම් මිත්‍යා ආගම් තියෙන මිත්‍යා මතදරන රටක් ලෝකෙ කොහෙවත් නැතුව. ඔය ගොඩක් හොඳ දේවල් ඉන්දියාවෙන් ලැබුණා වගේම ඔය කියන ගොඩාරියක් දේවල් අපට ලැබිලා තියෙන්නේ ඉන්දියාවෙන්ම තමයි. හැබැයි තවම අපට බැරි වුණා අවුරුදු 2000 ගත වුණා මේක හරියට තෝරගන්න බේරගන්න බැරි වුණා. මේ වනතුලේ බණ කියන අපි කොච්චර රැවටිලා තියෙනවද කියන්නේ. කොච්චර රැවටිලා තියෙනවද. මට මතකයි
කාලයක් වෙනවා. 2000 අවුරුද්ද විතර මගේ අයියා කෙනෙක් මගේම අයියා කෙනෙක් රියාදුකින් භාගයට පත් වුණා. ඔය කාලේ වෙනකොට මම හිටියේ නතර වෙලා කොළොන්නාව රාජමහා විහාරේ. තාත්තා එනවා මාසෙකට විතරක් සැරයක් මාව බලලා. ඇමිලිපිටියේ ඉඳලා පදලංගලේ ඉඳලා බස් එකේ ඉඳලා ඇවිල්ලා කෙලින්ම බහින්නේ ටවුන් හෝල් එකේ. මම ඉන්න කොළොන්නාව පන්සලට යන්න ආයේ තව බස් එකක් ගන්නවා 140 වෙල්ලම්පිටිය බස් එක. තාත්තා බස් එකට නැගිටින්න ඉන්නේ ඇස්වාට්ටු ගාව. එතන තිබුණා මේ යන්තන්ට මේ වැඩිහිටියන් මතක ඇති විශාල පොට්ටම් ගස් තිබුණා. මහ යෝධ පොට්ටම් ගස් දැන් නැහැ. දැන් පාරවල් වල කරලා ඒව හදලා දිනු කරලා තියෙනවා. ඒ දවස්වල පොඩි පාරවල්. තාත්තා පාන්දර බහිනකොට පොට්ටම් නැටුනේ දාස්තරක් පැටලලා තියෙනවා. තාත්තා පොට්ටම් නෙටි තවල ගන්න මල්ලේ දාගන්න. ඔහොම අරගෙන ගියපු පොට්ටම් ගස් ටික පැල කරලා අපේ ගමේ පදලන් වල ගෙවල් ඉස්සරහ පාර අයිනේ පොට්ටම් ගස් 10ක් 12ක් තාත්තා පවල දෙනවා. හරි ගෙවනයි. ඔබ දන්නවනේ ඇමිලිපිටි පැත්ත කියන්නේ හරි ග්‍රීස්ම පැත්තක් කියලා. අවුව හරි සැරේ හැමදාම වගේ. අපේ ගෙදර ඉඳලා නෙමෙයි ආයිනේ එළි දිගට ලස්සන කවුරුත් හරි ගෙවනයි. අපේ අයියා මැරිලා දේහේ ගෙදරට අරන් ගිය වෙලාවේ දහස් ගානක් සෙනගාව අයියා ගුරුවරයෙක්. ඒ නිසා ගොඩක් ළමයි හිටියා ඉගෙන ගන්න සෑහෙන සෙනගක් මල ගෙදරට ආවා. ඔය ආපු කෙනෙක් පාත්තට මොකක් හරි කියලා තියෙනවා. ඔය අරකලංචි ඇස්සේ තාත්තා යනවා ඌරු වරගේ වන්නේලට වගේ පොරවක් හරි තියාගෙන. අයියාගේ මලමිණිය ගේ ඇතුලේ පොරවක් කරගෙන මම යනවා තාත්තේ. කොයිද? මම යනවා ආන්දරේ ඉස්සරහ තියෙන පොට්ටක් ගත්ත කවලා. මොනේ බලකලේ. නෑ මලගෙදරට ආපු කෙනෙක් කිව්වය මේ ඔයාගේ පුතා මරුනේ මේ පොට්ටක් ගත්ත නිසාය. මම යනවා අඳුරුනේ මිනිහ. නෑ අඳුරන්නේ මට ආපෙට කියලා ගියාය. මම ගොඩාත්තේ මෝඩ වැඩ කරන්න එපා. මෝඩ වැඩ කරන්න එපා. තාත්තා සතුටු වෙන්න කී දෙනෙක් නම් බස් එකට නගින්න අපේ ගෙදර ගාව පොට්ටක් ගස් අස්සේ වාඩි වෙලා ඉන්නවා. අද වගේ විනාඩි 5කට පස්සේ නෑ. පැයකමාරක් ඉන්න ඕනේ හිටගෙන බස් යනවා. ගොඩක් අය ඉන්නේ අර පොට්ටක් ගස් හේමන්නේ. තාත්තට කොච්චර පින් සිද්ධ වෙනවද? මිනිස්සුන්ට මේ පොඩි වෙලාවකට හරි එවනක් සිසල්සක් දෙන්න ලැබීම අයියට පින් සිද්ධ වෙනවනේ. තාත්තේ ගස් කපන්න එපා. ගස් වවන්න ඕනේ. කොහොම හරි කපන එක වෙලා. අර මලගෙදරට ආපු මිනිහෙක් කියපු දේ අහලා තාත්තා ගිය පොට්ටක් ගස් තිබ්බා. මම තාත්තට කිව්වා තාත්තා දැන් අයියක් නැහැ. කරන්න දෙයක් නැහැ. අන්තිමේ තවටින් අයියක් නැහැ පොට්ටනුත් නැහැ. අයියා මල කුමාරි කරන්න දෙයක් නැහැ. තවටින් මේ පොට්ටක් ගස් ටිකක් නැහැ. පස්සේ පාරවල් කරනකොට මාර්ග සංවර්ධන අධිකාරීන් මේ ගස් කපලා අයින් කළා. තාත්තට කපන්න දුන්නේ. මම මේ කල්පනා කරන්නේ ගිහි ගෙවල් වල ඉන්න ඔයයන්ට ඒත්තන්ගේ කොළුවල ඔය වගේ දේවල් විතර කරපු වුණාම එන මිනිස්සු
කොච්චරද අකල් මරණයක් වුණොත් දේවල් දොරවල් ලෙඩින් දෙන්නේ වුණොත් මේවා අසුබ දේවල් නෙමෙයි සුබ දේවල්. මේවා සුබ දේවල් හැටියට මේ අසුබයි කියලා හිතාගෙන ඉන්න දේවල් සුබ දේවල් හැටියට ජීවිතේ වෙනස් කරගන්න එකතු කරගන්න උත්සාහ සමහර අය යම් දේවල් අමතක වෙලා ගිහිල්ලා ආය හැරිලා යන්න බෑ කියලා ඒක අසුබයි කියලා හිතනවා. ඒ තමයි දුර්වලකම. මම නම් මගේ ජීවිතේ පුරුදු කරගෙන තියෙනවා අද ගමනට යනවා නම් බණකට යනවා නම් ඒ යන ගමනේ දිගපළල බලලා උසමහත බලලා කොච්චර දුරක් යනවද දවසකට දෙකකට අද ඉන්නවද නැද්ද ඇයෙන් දෙකෙන් යන ගමනක්ද ඔය ඔක්කොම බලලා වාහනේ යතුරු තියෙන තැන තමයි ඔක්කොම ටික තියාගන්නේ. තේරුණාද? වාහනේ යතුරු තියෙන තැන තමයි වතුර බෝතල් ටිකයි අවශ්‍ය කරන අඩුම ගුණම ටික ඔක්කොම වාහනේ යතුරු ගාන තියාගන්නේ. යතුරු ඕනමනේ. යතුරු ඕනම. යතුරු ගන්න යනකොට අර ඔක්කොම ටික තියෙනවා යතුරු වට කරගෙන වතුරයි අනිත් හැම දෙයක්ම තියෙනවා. ලේසියෙන් අමතක වෙන්නේ. තමන්ගේ නෝමනාව නිසා යම් දේවල් අමතක වෙලා ගියාම හිතනවා අද දවස අසුබයි. අද දවස අඳුනයි. ඒ තමන්ගේ මේ ජීවිතය සැලසුම් කරගෙන නැති කම නිසා ජීවිතයට එහෙම සැලසුමක් නැහැ. පිළිවෙලක් නැහැ. අන්තිම මොහොතේ දඩිපිටි ගාලා ලකලෑස්ති වෙලා ගමන් බිමන් යන්න ගියාම ඕම වෙනවා. අන්තිමේ කාට හරි මේ වැරද්ද පටවනවා. ඒ නිසා මම නම් දෙයක් බැරි වෙලා හරි අමතක වුණොත් ආයේ අනිවාර්යයෙන්ම හරවලා ගිහිල්ලා ලඟ එනවා. මොකද මට ඒක නැතුව ගියොත් ඒකම තමයි අසුබි. ඒකම තමයි අසුබි. මට ඒක ඕනමයි. බැරි වෙලා හරි අමතක වුණා. ඒ නිසා ඔයනි මිත්‍යා මත වලට අපි ජීවිතයේ අනන්ත අප්‍රමාණ රැවටිලා තියෙනවා. තාම ඉවර නැහැ. කවුරු හරි දඩිපිටි ගාලා ආවම බෝධිසත්වවරු පහළ වුණා වගේ මිනිස්සු දාස් ගණනින් කඩම් පිනා යනවා. ඔය ඉක්මන් කොටයි කියලා කතාවක් අහලා තියෙනවනේ. ඉක්මන් කොටයි. බුදුහාමුදුරුවෝ දේශනා කළෝ ඒ කතාව. නාච්චසාරී නපච්චසාරී. අධිවේගී නොවන්න ඉබිගමනින් නොයන්න. ඕනමට වඩා වේගයෙන් යන ගමනත් අසුබයි. ඉබ්බෙක් වගේ එමින් තීරණ එකක් එපා කරලා දෙන්න යන ගමනත් යන්න බෑ. තනක් හදාගන්න බෑ. අපි ඕනම කෙනෙකුට ගමනක් යනකොට ඒ ජීවිතයේ ඒ ගමනට වේග සීමාවක් තියෙනවා. අධිවේගී මාර්ගයේ ගියත් එහෙමයි. සාමාන්‍ය පාරක ගියත් එහෙමයි. වාහනේ යනවා නම් වේග සීමා සටහන් කරලා තියෙනවා. දැන් මේ වගේ වෙලාවක වහිනකොට අධිවේගී මාර්ගයේ යනකොට වේග සීමාව 100 නෙමෙයි. තව ටිකක් අඩු කරනවා. 80ට විතර අඩු කරනවා. මොකද වරුසාව පදයි. වේගයෙන් ගියොත් ගමන අසුබයි. ජීවිතයත් ඒ වගේ වුණා. ඕනවට වඩා වේගයෙන් යනවා නම් ඒ ගමනට වැඩි අවශ්‍යයි. උදාහරණ කියන්න ඕනේ නැහැ. පහේ උදාහරණ කියනවා. නම්ගම් කියලා කියන්න ගියොත් ඔය ඉරිසියාවට කියන්නේ. ඉරිසියාවට ඕනම
ඒ නිසා හිතපු තැන ගැන හොයන්න යන්න එපා. තේරුමක් නැහැ. ඉන්න තැන ගැන බලන්න. දෙවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ කොහේ ඉඳලාද ආවි උත්තරේ දන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ කොහේද යන්නේ උත්තරේ දන්නේ. කොහේද යන්නේ කියලා ප්‍රේක්ෂකාර දියණිය දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ මේ අහන්නේ මොකක් ගැනද? කොහේද යන්නේ? මොකක් ගැනද? අරුන්නේ. මරණයෙන් පස්සේ ඊළඟට උපදින තැන ගැන ප්‍රේක්ෂකාර දන්නේ නැහැ. මේ කුඩා අරුපොඩ පන්සලේ බණ අහන්න ආපුවෝ මරණයෙන් පස්සේ ඊළඟට යන තැන ගැන දන්නවද නැද්ද? අරුන්නේ. දැනගන්න ඕනද එපා? දැනගන්න දැනගන්න ඕන. එහෙනම් මැරෙන්න ඕන. මැරෙන්න නැතුව ඊළඟට යන තැන ගැන දැනගන්න විදිය නෑ. හේතුව ඔබ අහලා තියෙනවා චුති චිත්තේ සහ ප්‍රතිසන්ධි චිත්තේ කියලා දෙකක්. චුති චිත්තේ කියන්නේ චුත වෙන වෙලාවට ඇති වෙන සිත. ප්‍රතිසන්ධි චිත්තේ කියලා කියන්නේ පිළිසිත ගන්න වෙලාවේ ඇති වෙන සිත. මේ සිත් දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒ නිසා නියතන වෙලාවේ අපේ හිතට නැගෙන සිතුවිල්ල කොයි වගේ සිතුවිල්ලක්ද කියලා අපිට දැනම කියන්න බැහැ. අනුමාන කරන්න පුළුවන්. කොහොමද? තමන් ජීවත් වෙච්ච විදිය, පිළිවෙල, තමන්ගේ චර්යා ප්‍රතිපත්ති කොයි විදියටද ගත වුනේ කියලා තමන්නේ දන්නේ තමන්ගේ උසාවියේ තියෙන්නේ තමන්ගේ නඩුකාරහඳුනෝ ඉන්නේ තමන්ගේ නීතිඥ මහත්තයා ඉන්නේ තමන්ගේ හදවතේ. ඕකට කියන්නේ හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය. හෘද සාක්ෂිය තමයි නඩුකාරහඳුනෝ. හෘද සාක්ෂිය තමයි උසාවිය. හෘද සාක්ෂිය තමයි නඩුව කතා කරන්නේ ඉන්න නීතිඥ මහත්තයා. ඒ අය අවසානයේ අපට තීන්දුව ලබා දෙන්න නීති කොට දිහා බලන. හැබැයි මගේ තීන්දුව තමයි හරිම නිවැරදිම තීන්දුව. මම ගැන දන්නේ මමමයි. මම ගැන කවුරු මට මොනවා කිව්වත් ඒක හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. මම ගැන දන්නේ මම තමයි. ඒ නිසා කලබල වෙන්න ඕන නැහැ. කලබල වෙන්න ඕන නැහැ. යන තැන ගැන ඔබ සැකයක් සංකාවක් තියාගන්න ඕන නැහැ. ඔබ අද දවස ප්‍රතිපත්ති කරුවව ධර්මයට අනුව තමන්ගේ හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් ජීවිතයක් පහදාගත්තොත් යන තැන ගැන ප්‍රශ්නය නැහැ. තුන්වෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ විමසනවා දන්නේ නැද්ද? නොදන්නේ දන්නේ නැද්ද? පේශකාර දියණිය උත්තර දෙනවා දනිමි ස්වාමී. දන්නව බුදුහාමුදුරුවෝ. මේ මොකක්ද දන්නේ? මැරෙන බව පේශකාර දියණිය දන්නවා. මේ කුඩා අරුපොඩ මහේන්ද්‍රාරාමේ බණ අහන්න ආපුවෝ මැරෙන බව දන්නවද නැද්ද? බුදුහාමුදුරුවෝ ලොකු දෙයක්. ඒක හරි ලොකු දෙයක් දන්නේ. මැරෙන බව නම් දන්නවා. හතරවෙනි ප්‍රශ්නය දන්නවද
නොදනිමි ස්වාමීනි. දන්නේ නැහැ කිව්වා. මොකක්ද දන්නේ නැත්තේ පේශකා? මරණයෙන් පස්සේ දැන් අපි ඒක කතා කරලා දෙවෙනි ප්‍රශ්නේ කතා කරලා මැරිලා යන තැන ගැන ප්‍රශ්නයක් හදාගන්න එපා. ඉන්න තැන හදාගත්තම හරියටම හරි. අවසානයේ දන්නවද නෑ ස්වාමීනි දන්නේ නෑ කියලා කිව්වේ මොකක්ද? මැරෙන වෙලාව. මැරෙන වෙලාව පේශකාර දියණිය දන්නේ නැහැ. මේ බණ අහන්න ආපු ඇත්තෝ මැරෙන වෙලාව දන්නවද නැද්ද? දන්නේ? දැනගන්න ඕනද එපා? ඉක්මන් කරලා කොහොමද ගන්නවා? දැනගන්න ඕනේ. ඉතින් දැනගත්තා ලේසියෙන් ඕන කරන මග වේදන් අඩු ටික ලෑස්ති කරගෙන පාරට බහලා ඉන්න පුළුවන් නෙමෙයි. යන වෙලාව දන්නවා. මේමයි. මරණ වෙලාව දැනගන්න කැමති මරණානුස්සතිය හැබෑවටම වඩපු කෙනෙක්. එයා මරණයෙන් රිංගක්වත් බය නැහැ. යුද්ධයට යන විරුවෙක් වගේ යන්නේ. යුද්ධයට යන විරුවා අත්‍යක රණවනා නෙවෙයි යන්නේ. ආරක්ෂක විධි විධාන යොදාගෙන ඒවට ගැලපෙන ඇඳුම් ඇඳගෙන ඒ උමනා කරන පොඩි කෑන්ටීන් ටික අරගෙන යුද්ධයට යන්නේ රණවිරුවෙක් එහෙම සූදානම්. රට යනකොට නිකන් පස්සේ යනවා වගේ යන්න බෑ. පාස්පෝර්ට් එක හදාගන්න ඕන, වීසා ගන්න ඕන, ටිකට් ගන්න ඕන. ගිහිල්ලා ඉන්න කාලෙට ඕනෑ කරන ඇඳුම් පැළඳුම් ආදී කැම්පීන් කරන් යන්න ඕන. රට යනකොට යන්නේ ලක ලෑස්ති වෙලා. ආන්න ඒ වගේ මරණානුස්සතිය වඩපු කෙනෙකුට මැරෙන්න වෙලාවක් දුන්නොත් එයා නිත්‍යත්ව බය නැහැ. එයා හරි සතුටින් සිනහමුසු මොහොතින් මරණයට සූදානම්. හැබැයි මරණානුස්සතිය නොවඩපු කෙනෙකුට මැරෙන බව නුවණින් අවබෝධ කරගත්තේ නැති කෙනෙකුට මැරෙන්න වෙලාවක් දුන්නොත් මොකද වෙන්නේ? මැරෙන්න වෙලාවක් දෙනවා. ඒක නෙමෙයි අනිත් දවල් 12 ඉස්සර මැරෙනවා. ඕන නැගතුණු තම. මොකද අනිත් දවල් 12 ඉස්සර නෙමෙයි අදත් මැරිලා. අද ඉන්නේ මැරිලා වගේ. ඒ කියන්නේ මරණ ධර්මය මෙලෙහි නොකරපු කෙනෙකුට මැරෙන්න වෙලාවක් දුන්නොත් එයා කල්ලතුන් මැරිලා වගේ. මරණ ධම්මෝ මරණ අනතීතෝති අභින්නං පච්ච වේක්ති ධම්මං. නිතරම මරණ ධර්මයේ මෙලෙහි කරන්න. පච්ච වේක්ති ධම්මං ප්‍රත්‍යක්ෂා කරන්න මෙලෙහි කරන්න. නුවණින් මෙලෙහි කරන්න කියලායි දේශනා කරන්නේ. නැතුව මේ කියෝ යන්නේ නෙමෙයි. අපි කරන්නේ කවුරු හරි අහුණා කියවනවා මම නම් මැරෙන්න බයයි. මොනවද මැරෙන්න බය? මම නම් ඕනම වෙලාවක මැරෙන්න ලෑස්ති. ඔය කියන්නේ ඇත්තද බොරුද? ඇත්ත කියන්නේ. අනිකර බොරුවක් නෙමෙයි පොඩි කර තරුවක්. පොඩි කර තරුවක්. අනිකර බොරුවක්. මෙතන ඉන්න කිසිම කෙනෙක් මැරෙන්න කියන්නේ සබ්බේ සත් ජීවිතය. සියලුම ජීවිතය. එහෙනම් ඇයි මේ ඇහිල්ල අයින් කරන්න බලන්නේ? ඒක
කකුලක් නයි පුරාන ලේසි දෙයක්. ඇඟිල්ල අයින් කරනවා. අයින් කරන වාරයක් ගන්න අන්න කැමතිනේ ඉන්න ආසය අනුපාඩුවක් කිව්වද සබ්බේ සංජීවිතං පිය හැමෝම ජීවිතේට කැමති ප්‍රියයි. ඒ නිසා මම මැරෙන්න බය නැහැ. මම ඕනම වෙලාවක මැරෙන්න ලෑස්ති. මොනවටද මැරෙන්න බය? ඔය කියන්නේ බොරු. ඔය කියන්නේ බොරු. අවසානයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව සමනය කළ පේශකාර දියණිය සෝවාන් ඵලලාභිනියක් බවට පත් වුණායි කියන බණත් මම මුලින් මතක් කළ මේ බණ පොලේ හිටියා පුණ්‍යවන්තම වාසනාවන්තම කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමේ පේශකාර දියණිය. ඇයට ආශ තිබුණ මේ බණ කියන වෙලාවෙ ඉඳලා තව පැය 24ක් විතර. ඇයට ජීවත් වෙන්න වෙන තිබුණේ දවසක් විතරයි තව. බුදුහාමුදුරුවෝ එක දැක්කා. ඇය මේ ලෝකයෙන් චුත වීමට නියමිතයි. ඒකයි ඇය සෝවාන් වීමට මා පුණ්‍යවන්ත දියණියක් බව බුදුහාමුදුරුවෝ දැනගත්ත විතරක් නොවේ. වයස අවුරුදු 13 ඉඳලා දැන් මේ වෙනකොට 16ක් විතර ඇතියි. වයස අවුරුදු 13 ඉඳලා පේශකාර දියණිය මරණානුස්සති භාවනාව වඩන මෛත්‍රී භාවනාව නෙමෙයි මරණානුස්සති භාවනාව වඩන අය සසර මරණ ධර්මය පුරුදු කරපු කෙනෙක්. අය සසර ධර්මය පුරුදු කරපු කෙනෙක්. සසර ධර්මය පුරුදු කරපු කෙනෙක්. එයා මනුෂ්‍ය ලෝකයෙන් චුත වෙලා තිරිසන් භවයකට ගියා. අර මනුෂ්‍ය ලෝකයේ තුල ඉඳි පුරුදු කරපු ධර්ම ගතිය, ඒ හැඩය, ඒ සදාස්වභාවගාව කිතිය. ආසන්නම උදාහරණයක් කියනවා නම් මේ දවස්වල වියට්නාමයේ ධර්මාකර හාමුදුරුවෝ ලංකාවට වැඩලා සාමපාගමන යනවා. ඔය ගමනේ ඉන්න ලෝක ප්‍රකට කෙනෙක් කවුද? ආලෝක. බලන්න හාමුදුරුවන්ගේ සිවුරු නැවත යන්නේ. ආලෝක හම්බුනේ හාමුදුරුවන්ට ඉන්දියාවේ. ආලෝක ඉන්දියාවේ හාමුදුරුවෝ පස්සෙම ගිහිල්ලා ගුවන්තොටුපළට ගියා. ගුවන්තොටුපළට ගියා. නීති වෙනස් කළා ලංකාවට හාමුදුරුවෝ මේ පාර වඩිනකොට ගුවන් යානයේ වෙනම අසුනක් වෙන් කළා හාමුදුරුවෝ ගාවම ආලෝක සුන්කයා. සාමාන්‍යයෙන් ගුවන් යානයේ ඇතුලේ බදලු වරගෙන අඩුම තරමේ මේ කොලයක්වත් ගහක්වත් ඇටයක්වත් තමයි යන්නේ. ඒවා අරන් නීත්‍යානුකූල ක්‍රමවේද කියලා. නීත්‍යානුකූල ක්‍රමවේද කියලා. බලන්නකො ආලෝකා කියන මේ ත්‍රිසන අපිට වඩා සසරේ කොච්චර පින් කරලා තියෙනවද? කොච්චර පින් කරලා තියෙනවද? බුදු සිවුර දෙවට ගුවන් යානයක දැකලා ආසනයක වෙන් කරගෙන හාමුදුරුවන්ගේ පස්සේ කිලෝමීටර 10 ගණනක් ඇවිදින්න බලන්න ජීවිතයට ගන්නවා නම් පාඩම ආලෝකයක්. තව එකක් කියලා මම ඉවර කරන්නම්. ඒ තමයි දලදා හාමුදුරුවෝ වාර විශාල ප්‍රමාණයක් මට වාර ගන්න හරියටම මතක නැහැ. දලදා හාමුදුරුවෝ වඩම්මපු නැදුම් ගම්මේ ඇතා අදත් මිනිස්සු කෞතුකාගාරයට ගිහිල්ලා පුළුන් පුරෝපු දලදා හාමුදුරුවෝ වඩම්මපු නැදුම් ගම්මේ රාජ ඇතාට දරගහලා පක්කඩේ ඉලනවා.
පාරේ යන්නේ පයි ලොරියක වත් නැගලා යන්නේ දරදා හාමුදුරුවෝ වඩම්මන්න ගියා. පයි යන්නේ කොළඹ විතර. පයි යන්නේ කොළඹ විතර. කිසිම කෙනෙකුට කිසිම දවසක කාදරයක් ඔය යන ගමන් පයි යනකොට අරයාගේ මෙයාගේ වතුවල තියෙන කෙසෙල් ගස් කොළන් හොරා කකා යන්නේ නැහැ. පාඩු යන සති නදුංගම එදා හන දැන් තියෙනවා. වතුර කොනාන දැන් තියෙනවා. ඉන්න දැන් තියෙනවා. අපි හොඳටම දන්න නිසා කියන්නේ. අපි පන්සල කිට්ටු වතුර කෙරි සීවලි අසපු කිට්ටු තියෙනවා සමනල හාඩ්වෙයාර් කියලා. හාඩ්වෙයාර්. එතනින් පයින් යනවා නම් නදුංගම එදා කෙලින්ම හාඩ්වෙයාර් එකට යන්නේ. ගල්වල ජීවිත ගන්න නෙමෙයි. එතනින් නාල යනවා. එහෙන් ගියා වතුර ටිකක් ඇඳට හදාගෙන යනවා. යක්කල තියෙනවා අභිෂේකාරාමයේ කියලා පන්සල. මම දවසක් බණකට යනකොට නදුංගම රාජා ඉන්නවා අභිෂේකාරාම. මානිවාමුරුමි පෙරහැරත් නොදැනෙන්නේ. මෙතනින් රාජා පයින් යනවා. එයා අපේ පන්සල තමයි ගොඩ වෙන්නේ ආමුරුනේ කාලය. ඉතන හමුදා මහතුරු දෙන්නව වැඩ කරනවා. කඩපිටි ගාලා කැම්පින් ලෑස්ති කරනවා එදාට ඕන කරන පරමුණු ජාති. නදුංගම එදා හැමතැනින්ම කන්නේ නැහැ. හැමතැනම ළඟින්නේ නැහැ. හැමතැනම ඉන්නේ නැහැ. යන්නේ හරි පාර සසර පුරුදු කරමුණා අපිටවත් නැහැ එහෙම කිනා. නදුංගම රාජා දලදා හාමුදුරුවෝ වඩම්මනට නෙමෙයි නිකන් පයින් පාගමනින් ගියත් මිනිස්සු දර ගහලා වදිනවා. මිනිස්සු දර ගහලා වදිනවා. ඔන්න සසර ධර්මයේ පුරුදු කරපු සත්තු මිනිස්සු තමයි. මොනම හේතුවක් නිසා හෝ ඒ කිරිසන් කුලවලට ගියත් අර මනුස්ස කුලයේ පුරුදු කරපු මානව ගුණ ධර්ම ටික ඊටත් වඩා ප්‍රගුණ කරනවා. ඒ නිසා අපි යන ආපතන දන්නේ නැහැ, යන තන දන්නේ නැහැ, යන වෙලාව දන්නේ නැහැ, ඕනක් නැහැ. ඕනම එක දන්නවා මොකද්ද? යන්න නම් වෙනවා. කවදා හරි යන්න නම් වෙනවාමයි කියලා දැනගෙන යන බව අවබෝධයෙන් ඔබ ජීවත් වෙන්න. මරණානුස්සතිය වැඩුවට මරණය ඉක්මන් වෙන්නේ නැහැ. දීර්ඝායුෂ ලැබෙනවා. මරණ ධර්මය නුවණින් මෙනෙහි කරන කෙනා හරි කරුණාවන්තයි. හරි දයාවන්තයි. හරි ගුණවන්තයි. තමන්ගේ බඩගින්න විතරක් නෙමෙයි හිතන්නේ. අනුන්ගේ බඩගින්නත් තේරෙනවා. ආත්මාර්ථකාමී නැහැ. හරි පරාර්ථකාමී. තමන්ගේ ටික හරි අනුන්ට දෙනවා. ඒ මැරෙන්නේ ඉන්න මිනිස්යාගේ ස්වභාවය. ඕම් ඔය කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන ඉන්නේ කොච්චර කාලයක්ද? ඉන්න ටිකේ හොඳින් ඉන්න. ලැබෙන හැම වෙලාවෙම අපමාදේන සම්පාදේත කුසල දහම් යෙදෙන්න දැඩි ලෙසම අධිෂ්ඨාන කරගෙන ඒ හිත ඔබට පුරුදු වේවා. ඒ හිත සසරට එකතු වේවා. ඒ පුරුද්දම සසර දුකින් එතර ලබන උතුම් නිවනින් නිවීමටම හේතු පාරමී වේවා. ආකාසත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු පංසදා. අපේ මහේන්ද්‍රාරාම විකෘත්‍යාධිකාරී ගුරු යහෝවාවදාරණ පිටිකල අමිත දේවහාමුදුරුවෝ උන්වහන්සේ මතක් කළා අවුරුදු 15කට වඩා වැඩි කාලයක් අපි හරි ලිංගතුන් කියලා.
උන්වහන්සේ අමිත දේව මම ධම්මදේව. එහෙම සමීපකමකුත් තියෙනවා. ඉතින් එදා මෙදා තුරම අඳුරගත්තු දවසේ ඉඳලා අද දවස දක්වා උන්වහන්සේ අපිට ආදරේ, අපි උන්වහන්සේට ආදරේ, ඇසුරට හරි කැමති, හරි ප්‍රියයි. මේ විහාරස්ථානයේ මාසිකව මේ ධර්මදේශනා මාලා උන්වහන්සේ දායක වෙලා තවත් 4-5 දෙනෙක් මේකට සම්මාදන් කරගෙන මේ පන්සලට මිනිස්සුන්ට මොනම හරි යන්නේ උපක්‍රමශීලීව මොකක්වත් නැති වුණොත් එහෙම කවුරුවත් නැතුව පාර වෙලා යන නිසා ආඳුරු තීරණය කළා මාසික සැරයක් මේ වගේ බණ පින්කම් අටවිසි බෝධි පූජා පින්කම් සිද්ධ කරන්න ඕනේ. ආන්නේ අධිෂ්ඨානය තුළ තමයි අමිත දේව හාමුදුරුවෝ වැඩි දවසේ ඉඳලා අද දවස දක්වාම මේ සදහැවතුන් එක්කලා මේ මහේන්ද්‍රාරාම විහාරස්ථානයට අලුත් ඉරක් පායල වගේ, අලුත් හඳක් පායල වගේ අමිත දේව හාමුදුරුවෝත් එක්ක මේ ගමන යන්න හැමෝම අධිෂ්ඨාන කරගන්නට ශීපත් කරමින් අපි රැස් කරගත්තු අපමණ පුණ්‍ය බලයේ දෙවියන්ට අපවත් වී වදාළ විහාරගණීය සියලු යතිවරයන් වහන්සේලාට විශේෂයෙන් අපවත් වී වදාළ යලුපොමුල්ලේ රත්නසිරි නායක හාමුදුරුවන් වහන්සේට ඔයන්තන් නමින් මියගිය සියලු සතුහරේ ඥාතීන්ට මගේ මියගිය පාදරණීය අම්මා තාත්තා තත්තාදවිරුවන්ට අපි ආරක්ෂා කරන දෙවි දේවතාවුන් වහන්සේලාට අද මගේ රියදුරු මල්ලට එන්න විදියක් නැහැ හදිස්සියෙම. ඒ වෙලාවේ අපේ සත්‍ය මල්ලි අද තමයි අඳුරගත්තේ. අද තමයි මට අඳුරගන්න හම්බුනේ සත්‍ය මට ඇවිල්ලා උදව් කරන්න මේ වාහනේ පදවගෙන මේ ධර්ම දේශනාවට නිසි කාලට නිසි වෙලාවට වාහනේ පරිස්සම් කරගෙන මාවත් පරිස්සම් කරගෙන මාව මේ ස්ථානයට එක්කරගෙන ආපු අපේ සත්‍ය මහත්මයා සත්‍ය මල්ලිට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පනසෝ හැම දිනාටම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, හැම දිනාටම උතුම් නිවනින් සැනසීමම ලැබේවා. බණ ඉවර කරන්නේ සිරිතක් ඇටියට අම්මා තාත්තා ගැන කවි දෙකක් කියලා වැඳගන්න අහගන්න. පළමු කවිය තාත්තා ගැන. තරුදාස
අමිත දේව හාමුදුරුවෝ එක්කලා මේ දේශනාවට දායක කියලා දායක පිරිසට වැඩි ලැබේවා ලැබුණා මදි තිබුණා මදි තව තවත් තිබේවා මෙවැනි කුසල දාන්නේ නිතර යෙදෙන ඔබට අතමෙට සරු වේවා ගුණධර්ම වැඩේවා අවසන අපි හැමෝටම උතුම් නිවනින් සැනසීම ලැබේවා පණිවර කළ මෙතනින්ම වාහනයට නැගලා යන බවට සාපි අමිත දේව හාමුදුරුවන්ට මම කියලා ඔරොත්තු කරගෙන යම් දවසයි අපි මේ සවුන්ස් බැලන්ස් කරමු මල්ලිගේ සවුන්ස් හොඳයි දාන හොඳයි කොල්ල පොඩි වුණාට සාත්‍ය හොඳයි එනම් තුන්වගේ සාරයි